මම iPhone 13 එකේ සම්පූර්ණ රිවිව් එකක් මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එකේදී මම කරපු ලොකුම වැරද්ද තමයි මම කිව්වා මීට පස්සේ එන්න තියෙන වීඩියෝ එක iPhone XR එකේ වීඩියෝ එකක් කියලා. මම හිතන්නේ මං කරපු ලොකු වැරද්දක් ඒක. මොකද හැමෝම ඒ වීඩියෝ එක බලපු හැමෝම මගෙන් අහලා තිබ්බේ 50කටත් වඩා වැඩි ප්‍රමාණයක් අහලා තිබ්බේ කවදද XR එකේ වීඩියෝ එක දාන්නේ? කවදද XR එකේ වීඩියෝ එක දාන්නේ කියලා ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා. ඒකට හොඳ හේතුවක් තියෙන ප්‍රධාන හේතුවක් තමයි මේ ප්‍රයිස් රේන්ජ් එකට. මේකට අපි ගොඩාක් හොඳ ඩිස්කවුන්ට් එකක් දෙනවා. ගොඩාක් හොඳ රේට් එකක් එක තමයි මේ ෆෝන් එක අපි දෙන්නේ. හොඳ ඩිස්කවුන්ට් එකක් එක ඒක වෙනම දෙයක්. ඊට වඩා වැදගත්ම දේ තමයි මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන හොඳම බිල්ඩ් ක්වොලිටි වලින් එකක්, හොඳම වීඩියෝ කැමරා එක, ඒ වගේම හොඳම පර්ෆෝමන්ස්. ආයෙත් බ්‍රෑන්ඩ් නිව් යූස් මේ මොන ෆෝන් එක ගත්තත් හොඳම පර්ෆෝමන්ස් තියෙන, ඒ වගේම වැඩිපුරම අප්ඩේට්ස් වෙන ෆෝන් එකක් තමයි iPhone XR එක කියන්නේ. එහෙනම් hi friends, iCraze Tech YouTube channel එකට අදත් ඔයගොල්ලෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම අරගෙන ආවේ iPhone X sorry iPhone XR එකේ සම්පූර්ණ රිවිව් එකක්. මේ ෆෝන් එක ලෝන්ච් වෙනකොට ඇත්තටම ගොඩක් කන්ට්‍රවර්ෂල් ෆෝන් එකක් කියලා කියන්න පුළුවන්. ගොඩක් කට්ටිය හිතුවා මේ ෆෝන් එක ෆේල් ෆෝන් එකක් වෙයි, වැඩි විකිනෙන්නේ නැති වෙයි එහෙම කියලා ගොඩක් කට්ටිය හිතුවා. නමුත් Apple එකවත් අපිවත් එහෙම කමෙන්ට් කරපු කට්ටියවත් බලාපොරොත්තු වුණ මට්ටමේට වඩා වැඩි වෙයි. ඒ කියන්නේ හිතා ගන්නවත් බැරි මට්ටමේ හොඳ සක්සස් ෆෝන් එකක් වුණා මෙන්න මේ iPhone XR එක කියන එක. So වීඩියෝ එක නම් අනිවාර්යෙන්ම like කරන්න, subscribe කරලා bell notification එක on කරන්න. ඒ වගේම මේ channel එක මේ ළඟදී තමයි 100k ගාලා තියෙන්නේ මචං. ඒ නිසා අනිවාර්යෙන්ම subscribe කරලා support කරන්න අපේ ඉදිරි ගමනට. ඔයගොල්ලෝ මන් දන්නවා ඔයගොල්ලෝ මට මෙච්චර කල් මේ ගොඩක් support කරලා තියෙනවා. ඒ වගේම ඉස්සරහටත් ගොඩක් හොඳ support එකක් මට දෙයි කියලා මන් දන්නවා. ඒ නිසාම subscribe කරලා bell notification එක on කරලා තියන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. වගේ ඉස්සල්ලාම අපි මේ ෆෝන් එකේ බිල්ඩ් ඇන්ඩ් ඩිසයින් එකෙන් මේ වීඩියෝ එක පටන් ගමු. ඇත්තටම කියනවා නම් iPhone 5C එක ෆේල් ෆෝන් එකක් වෙන්නත් iPhone XR එක ගොඩාක් ලොකු සක්සස් එකක් වෙන්නත් මම හිතන්නේ ප්‍රධානම හේතුව වලින් එකක් තමයි මේකේ බිල්ඩ් ක්වොලිටි එක. මොකද almost the same materials තමයි ප්‍රධාන flagship phone එකත් එක්ක මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ. ඉස්සරහා සහ පිටිපස්සේ ඒගොල්ලෝ පාවිච්චි කරලා තිනවා glass, ඒ වගේම aluminium frame එකක්. අපි දන්නවා XS එකේ තිබ්බේ stainless steel එක. නමුත් ඒ දෙක අතර ලොකු වෙනසක් නැහැ. මොකද දෙකම premium materials නිසා. ඒ වගේම අපි ඉස්සරහින් ගත්තම iPhone XS එකට ගොඩාක් සමානයි. මම කියන්නේ bezel saver ටිකක් ලොකුයි තමයි. නමුත් නොච් ඩිසයින් එක, අර ප්‍රීමියම් ඩිසයින් එක, ඒ වගේම අර නිව් ජෙනරේෂන් ඩිසයින් එක අපිට මේකේ බලා ගන්න පුළුවන්කම නිසාම තමයි අපිට මේකේ ඩවුන්ග්‍රේඩ් එකක් ඇරෙට අපිට එච්චර ලොකුවට තේරුන්නේ නැත්තේ. මොකද iPhone 5C එකේ අපිට දක්වන ප්ලාස්ටික් බෑග් එකක් පාවිච්චි කරේ, ටච් ID සෙන්සර් එක නැහැ. නමුත් මේකේ Face ID පාවිච්චි කරලා තිනවා. මේ වගේ හැම දෙයක් එක්කම තමයි මම හිතන්නේ මේක ගොඩාක් හොඳ සක්සස් එකක් වෙන්න ප්‍රධානම හේතුව කියලා. ඒ වගේම මේක අපිට IP67 කියන water and dust resistance පාසුකම බලා ගන්න පුළුවන්. අද ස්ටෑන්ඩඩ්ස් අනුව ටිකක් ලොකු bezel එකක් බලා ගන්න පුළුවන්. නමුත් අපි මේක දෙන ප්‍රයිස් එකට මේ ප්‍රයිස් රේන්ජ් එකේ අනිත් හැම ෆෝන් එකක්ම වගේම මේ වගේ හෝ මීට වඩා ටිකක් ලොකු bezel එකක්, චින් එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. නමුත් මේක ඒ අතින් ටිකක් ඉදිරියෙන් ඉන්නවා කියලා අනිවාර්යෙන් කියන්න පුළුවන්. ඒ වගේම Face ID ගොඩක් quick fast authentication system එක පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම modern iOS UI එක අපිට මේකේ බලා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම පිටිපස්සේ glass එකක් පාවිච්චි කරලා තියෙන්නේ. මේකේ මාරම ලස්සන පාට ගොඩක් තියෙනවා. Apple Scent එකේ හැම කලර් එකක්ම available තියෙනවා. blue, yellow මේ හැම කලර් එකක්ම කැමති කලර් එකක් ඔයගොල්ලන්ට ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේ coral කලර් එකත් හරිම ලස්සන කලර් එකක් කියලා තමයි අනිවාර්යයෙන්ම කියන්න තියෙන්නේ. So ඔයගොල්ලෝගේ අදහස් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් කරන්න. iPhone 5C එක ෆේල් වෙන්නත් iPhone XR එක ගොඩාක් ලොකු සක්සස් එකක් වෙන්නත් මොකක්ද හේතුව කියලා පල්ලෙහා කමෙන්ට්ස් වලින් ඔයගොල්ලෝගේ අදහස කියන්න. මේ ෆෝන් එක ලොන්ච් වෙච්ච කාලේ මේ ෆෝන් එකට ආපු ලොකුම ක්‍රිටිසිසම් එක තමයි මේකේ ඩිස්ප්ලේ එක. මොකද මේකේ ස්පෙસિෆිකේෂන්ස් ගත්තම මේ ඒ කාලේ මේක ඉල්ලපු ප්‍රයිස් වලට කිසිම විදිහකින් ගැලපෙන්නේ නැති ස්පෙસિෆිකේෂන්ස් තමයි තිබ්බේ. අපි ගත්තොත් මේකේ 6.1 inches ඩිස්ප්ලේ එකක් අපිට බලා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේක අපිට බලා ගන්න පුළුවන් liquid retina ඩිස්ප්ලේ එකක්. මෙච්චර ලොකුවට නමක් තිබ්බට මේක සාමාන්‍ය IPS පැනල් එකක්. ඒ වගේම මේකේ රෙසලූෂන් එක තමයි තිබ්බ ලොකුම ප්‍රශ්නේ. මොකද මේක අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ සප්පා 720p ඩිස්ප්ලේ එකක්. ඒ කියන්නේ HD+
වඩා ටිකක් වැඩි. ඒ වගේම FHD වලට වඩා නැත්නම් Full HD වලට වඩා ගොඩක් අඩු රෙසලූෂන් එකක් තියෙන ඩිස්ප්ලේ එකක් තමයි අපිට මේකේ බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. so on paper මේක ලොකු downgrade එකක් කියලා තමයි criticize කරපු කට්ටිය කිව්වේ. ඇත්තටම on paper ගත්තාම මේක පොඩ්ඩක් downgrade එකක් තමයි. නමුත් මේක පාවිච්චි කරද්දී රෙසලූෂන් එක එහෙම ලොකුවට මට තේරෙන්නේ නැහැ. මොකද මේ සයිස් එකට මේ රෙසලූෂන් එක ඕකේ කියලා කියන්න පුළුවන්. මොකද දැන් උනත් එන බ්‍රෑන්ඩ් නිව් මීට වඩා සයිස් එක ලොකු ෆෝන් වල පවා අපිට බලා ගන්න පුළුවන් HD+ ඩිස්ප්ලේස්. ඒ නිසා මේක සාමාන්‍ය යූස් කරද්දි මට ඇත්තටම මේව ලොකුවට ඒක තේරුන්නේ නැහැ. ඒ කියන්නේ රෙසලූෂන් එකේ අඩුවක් තේරුන්නේ නැහැ. ඔව් කලර්ස් වල පොඩි ඩවුන්ග්‍රේඩ් එකක් තියෙනවා. අපි ගත්තොත් OLED පැනල් එකක් එක XS එකත් එක්ක නැත්නම් X එකත් එක්ක අපි ගත්තම මේකේ කලර්ස් වල පොඩි ඩවුන්ග්‍රේඩ් එකක් තියෙනවා. නමුත් ඕවරෝල් ගත්තම එක්ස්පීරියන්ස් එකේදී ලොකු වෙනසක් මට බලා ගන්න හම්බුන්නේ නැහැ. ඒ වගේම මේකේ බ්‍රයිට්නස් එක 625 nits තමයි තියෙන්නේ. so ටිකක් තද ඉරු එළියක වුණත් ඔයගොල්ලෝ පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඩිරෙක්ට් සන්ලයිට් එකක ඔයගොල්ලෝ මේක චුට්ටක් බලා ගන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් මේක Apple panel එකක් ගොඩක් හොඳ color accuracy එකක්, ඒ වගේම viewing angles, true tone වගේ features අපිට මේකේ බලා ගන්න පුළුවන්. තද ඉරු එළියේදී බලා ගන්න බැරිම තරක් නැහැ. නමුත් ඊට වඩා brightness එක තිබ්බනම් හොඳයි කියලා සමහරක් තැන්වල හිතෙන්න පුළුවන්. ඒ වගේම මේක 60 Hz panel එකක් තියෙන්නේ. මේ ප්‍රයිස් රේන්ජ් එකේ used flagship එකක් ගන්නවා නම් බොහෝ දුරට 60 Hz panel තමයි අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. නමුත් ඒක ලොකු කම්ප්ලේන්ට් එකක් නෑ. මොකද මේ ෆෝන් එක launch වෙනකොට high refresh rate devices අපිට තිබ්බේ නෑ. ඒ අතින් ගත්තම ඩිස්ප්ලේ එක මැනේජබල්, ගොඩක් හොඳ මට්ටමේ තියෙනවා කියලා කියන්න පුළුවන්. ගොඩාක් හොඳයි කියන්න බෑ. හොඳ මට්ටමේ තියෙනවා. රෙසලූෂන් එකත් ලොකු ප්‍රශ්නයක් නෑ day to day use කරද්දී. හරි, දැන් අපි මේ ෆෝන් එකේ කැමරා සිස්ටම් එක ගැන කතා කරමු. කැමරා එක ගැන කතා කරමු. මොකද මේක අපිට බලා ගන්න පුළුවන් 12 මෙගාපික්සල් ප්‍රධාන කැමරා එකක් f1.8 aperture එකක් එක්ක. ඒ වගේම OIS පහසුකම තියෙනවා. මේ ස්පෙસિෆිකේෂන්ස් කොහේ හරි අහලා තියෙනා වගේ පුරුදුයිද? ඔව්. මේ කැමරා එකම තමයි ඒගොල්ලෝ iPhone XS එකෙත් පාවිච්චි කරේ, same hardware. so ඒ වගේම quality photos ඔයගොල්ලන්ට මේක ගන්න පුළුවන්. portrait මේ හැම එකක්ම ඔයගොල්ලන්ට මේකේ option එක අපිට ලබා ගන්න පුළුවන්. අපි දන්නවා zoom lens එකක් තියෙද්දී ඒ portrait field of view එකත් එක්ක සාමාන්‍යයෙන් ටිකක් portrait mode zoom lens එකක් තියෙනකොට ගොඩක් හොඳට ගන්න පුළුවන්. නමුත් මේකෙත් ඉතාමත්ම හොඳ මට්ටමේ අපිට photos ගන්න පුළුවන්. හොඳ HD detection එකක්, skin tone එකක්, හොඳ dynamic range එකක් මේ හැම එකක් එක්කම. ඒ වගේම ඉස්සරහා අපි ගත්තම 7 මෙගාපික්සල් කැමරා එකක් බලා ගන්න පුළුවන් f2.2. මේකෙත් අදට වුණත් ඔයගොල්ලෝ Instagram නැත්නම් ඔයගොල්ලෝ Facebook වගේ photos දාන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම ගොඩාක් හොඳ මට්ටමේ photos මේකෙන් අපිට ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ වැදගත්ම දේ තමයි මේකේ කැමරා සිස්ටම් එකේ වීඩියෝ ක්වොලිටි එක 4K 60 fps රෙකෝඩ් කරන්න පුළුවන්. ඒක නිසාම ඔයගොල්ලෝ YouTube channel එකක් වගේම පටන් ගන්න plan එකක් තියෙනවා නම් මේක ගොඩාක් හොඳ option එකක්. ඉතාමත්ම ඉදිරියෙන් තියෙනවා. හොඳ අපි ගත්තොත් white balance එක ගත්තොත්, ඒ වගේම we can noise control එක, dynamic range එක, ඒ කියන්නේ ඒ වගේම light control, මේ හැම එකක්ම ඉතාමත්ම හොඳ මට්ටමේ මේක අපිට බලා ගන්න පුළුවන්. so ඔයගොල්ලෝ YouTube channel එක පටන් ගන්න ඉන්නවා නම් මේක නම් ඔයගොල්ලෝගේ පළවෙනි iPhone එක. මම හිතනවා මේක ගොඩාක් හොඳ ජස්ටිස් එකක් ඒකට කරයි කියලා. හරි, දැන් අපි මේ වීඩියෝ එකේ භාගයට වඩා ආවනේ. දැන් මේකේ prices ගැන කතා කරමු. 128GB එක iPhone XR 128GB එක ඕනෑම කලර් එකක් තියෙනවා Apple Cent එකේ. ඔයගොල්ලන්ට ගන්න පුළුවන් රුපියල් 55900කට normal price එක. නමුත් මම ඕගොල්ලන්ට discount එකක් එක්ක අරන් දෙන්නම්. දැනට මම මේ price එක දන්නේ නැහැ. මම පල්ලා description එකේ update කරන්නම් මේකේ price එක discount එකත් එක්ක එන price එක මොකක්ද කියලා. එතකොට iCraze Tech YouTube channel එක බලලා යන්න කියන්න. එතකොට discounted rate එකක් ඔයගොල්ලන්ට මේ phone එක ගන්න පුළුවන් 55900 වඩා පොඩක් ගන්න අඩු කරලා මම අනිවාර්යෙන් මේ පල්ලා description එකේ update කරන්නම්. ඒ වගේම Apple Cent එකෙන් ගන්න ඕනෑම iPhone එකකට ඔයගොල්ලන්ට මාසයක් warranty හම්බ වෙනවා. ඒ වගේම වැඩිපුර මාසයක් එක්ක ඔයගොල්ලන්ට battery එකට වෙනම ඔයගොල්ලන්ට warranty එකක් හම්බ වෙනවා. so අනිවාර්යයෙන්ම iPhone එකක් ගන්නවා නම් Apple Cent එක try කරන්න. ඒගොල්ලෝ ගොඩක් හොඳ warranty service එකක් තියෙනවා. ඒ වගේම වීඩියෝ කලින් පෙන්වනා වගේ S22 Ultra එක මේකේ වීඩියෝ එකක් ඉතාමත්ම ඉක්මනට මේකට පස්සේ එන්නේ මේකේ වීඩියෝ එක. හැබැයි ගොඩක් කට්ටිය මගෙන් දැනටමත් ඉල්ලනවා S25 Ultra එකේ වීඩියෝ එකක් කරන්න කියලා. කරනවා. මම ඒක එච්චර හදිස්සියෙන් කරන්න තියෙන ප්‍රධානම හේතුව මොකද මට ඕනේ නම් ෆෝන් එකක් අරගෙන වීඩියෝ එකක් කරන්න පුළුවන්. නමුත් මම මේ වීඩියෝ එක කරන්නේ ඕගොල්ලොන්ටත් ඒ ෆෝන් එක ගොඩක් අඩු මිලකට ගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. so ඒ නිසා තමයි චුට්ටක් පරක් වෙන්නේ. පොඩ්ඩක් ඉවසලා ඉන්න. මම ඒකට plans ටිකක් හදලා තියෙන්නේ. ඒකේ වීඩියෝ එකත් ඉතාමත් ඉක්මනට එනවා. ඕගොල්ලොන්ට ගන්න පුළුවන් මට්ටමේ මිලක් එක්ක මම මේ ෆෝන් එක අරන් එනවා. ඒ නිසා බය වෙන්න එපා. ඉක්මනට මේ වීඩියෝ එකයි. ඒ වගේම ගොඩක් කට්ටිය මගේ කමෙන්ට්ස් වලින් අහලා තිබ්බා
S25 Edge එක ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා. ඒක ගැන මම මොනවද හිතන්නේ කියලා. පට්ට ස්ලිම් පට්ට ගති. හැබැයි ටිකක් කම්ප්‍රොමයිසස් වැඩි වගේ, විශේෂයෙන්ම බැටරි එක 3900ක මිලිඇම්පියර් බැටරි එකක් තියෙන්නේ. Android වල 3900ක් කියන්නේ ඒකත් Snapdragon 8 Elite, ඒ වගේම high refresh rate display එක, ගොඩාක් ලොකු display එක, මේ ඔක්කොමත් එක්ක මම හිතනවා බැටරි එක පොඩ්ඩක් වදී කියලා. ඒ කියන්නේ පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙයි කියලා. අනිත් එක තමයි දැන් සිලිකන් කාබන් බැටරි මාර කොමන්. ඒගොල්ලෝ සිලිකන් කාබන් බැටරි එකක් පාවිච්චි කරලා තිබ්බනම් මට හිතෙන්නේ 4500ක වගේවත් මිලිඇම්පියර් බැටරි එකක්, නැත්නම් සමහරක් වෙලාවට 5000ක මිලිඇම්පියර් බැටරි එකක්වත් දෙන්න තිබ්බා. නමුත් ඒගොල්ලෝ ඒක පාවිච්චි කළා නැහැ. ඒක මං හිතන්නේ Samsung එකෙන් අනිවාර්යයෙන්ම සිලිකන් කාබන් බැටරි එකක් පාවිච්චි කරන්න තිබ්බා. ඒගොල්ලෝ නිකම්ම ලිතියම් අයන් බැටරි එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. බලමු කොහොම වෙයිද කියලා. ෆුල් රිවිව්ස් ආවම මමත් අනිවාර්යෙන් ඒක ගැන වීඩියෝ එකක් කරනවා. ගොඩාක් දුරට ෆුල් රිවිව් එකක් ඉතාමත්ම ඉක්මනට. හරි, දැන් අපි මේකේ performance ගැන කතා කරමු. හරි, දැන් මේ ෆෝන් එකේ performance ගැන කතා කරමු. අනිත් ඕනම දෙයක් අපි ගත්තොත් කැමරා එකත් ඕනම ෆෝන් එකට සාමාන්‍යයෙන් අපි ගත්තොත් S10 එකට වගේ වුණත් ළඟට එන්න පුළුවන්. නමුත් මේකේ performance වලට S10 එකට වුණත් ළඟටවත් එන්න බෑ. මොකද මේක අපිට බලා ගන්න පුළුවන් A12 Bionic කියන chipset එක. මේක monster. අදට වුණත් තියෙන ඕනම brand new used මම Samsung Galaxy S10 එක කියන්නේ මොකද මේ price range එකේ තියෙන ෆෝන් එකක් නිසා. ඒකටවත් මේකේ performance වලට කිට්ටු වෙන්නවත් බෑ මචං. මොකද එච්චරටම මේකේ performance ඉතාමත්ම හොඳ මට්ටමේ අපිට බලා ගන්න පුළුවන්. මේකේ performance ගත්තම day to day කරන task කිසිම ගැටලුවක් නැහැ. phone messages, Safari ඕනම application එකක් කිසිම ගැටලුවක් නැතුව ඔයගොල්ලන්ට open කරගන්න පුළුවන්. ඒ වගේම PUBG උනත් ultra HDR වලින් ඔයගොල්ලන්ට මේක සෙල්ලම් කරන්න පුළුවන්. ඒ effect එක screen එකෙන් දෙන්න බැරි වුණාට ඒ settings වලින් ඔයගොල්ලන්ට සෙල්ලම් කරන්න පුළුවන් කියද්දී ඔයගොල්ලන්ට තේරෙන්න පුළුවන් මේකේ කොච්චර හොඳ performance එකක් අපිට බලා ගන්න පුළුවන්ද කියලා. ඒ වගේම මේක දැනට මේක launch උනේ iOS 12 එකත් එක්ක දැන් 18.5 වෙනකන් update එක ඇවිල්ලා තියෙනවා. මේකට මම හිතනවා අනිවාර්යයෙන්ම 19 එයි කියලා. මොකද iOS 18.5 හොඳටම run වෙනවා මේකේ. so බොහෝ දුරට මේකට iOS 19 එන්න පුළුවන්. grain of salt පොඩක් ඒක මතක තියාගන්න. ගොඩක් rumors වල තියෙන නම් මේකට එයි කියලා. නමුත් අපිට දන්නේ නැහැ ඒක 100%ක්ම වෙයිද කියලා. මොකද දැනටමත් මේකට අවුරුදු 6ක් updates ඇවිල්ලා තියෙන නිසා ඔයගොල්ලෝ අදහස් අනිවාර්යෙන් පල්ලා කරන්න. නමුත් performance එක මම හිතනවා අනිවාර්යෙන් iOS 19 මේක රන් කරගන්න පුළුවන් ගේමක් නැතුව කියලා. හරි, දැන් අපි මේ ෆෝන් එකේ බැටරි එක ගැන කතා කරමු. මේකේ අපිට බලා ගන්න පුළුවන් 2940ක මිලිඇම්පියර් බැටරි එකක්. ඒ කියන්නේ Android standards එක ගත්ති ගොඩක් අඩුයි. ඔව්. නමුත් මේක iOS optimization, A12 එකේ efficiency එක මේ ඔක්කොමත් එක්ක මේක ඔයගොල්ලෝ 90ට වඩා බැටරි හෙල්ත් එක තියෙනවා නම් දවසක් ෆුල් චාර්ජ් කරාට පස්සේ යූස් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් normal day to day task වලදී සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ටිකක් heavy use කරනවා නම් අවස 7:00 8 විතර වෙනකොට ඔයගොල්ලෝ charge කරන්න වෙයි. ඒ වගේම මේකේ wireless charging බලා ගන්න පුළුවන්. ඒ වගේම 15 watt වෙනකන් wired charging option එක බලා ගන්න පුළුවන්. so පැය භාගයක් ඔයගොල්ලෝ මේක charge කරොත් almost ඔයගොල්ලන්ට 40% වගේ ඔයගොල්ලන්ට charge එකක් ගන්න හැකියාව තියෙනවා. හරි, මේ ෆෝන් එක මම රෙකමන්ඩ් කරනවාද? ඔව්, අනිවාර්යෙන්ම ඔව්. මේ ප්‍රයිස් එකට අනිවාර්යෙන්ම රෙකමන්ඩ් කරන්න පුළුවන් ෆෝන් එකක්. ඒ වගේම මේකෙදි iPhone SE2 එකත් close contender කෙනෙක් මේ price range එකේ තියෙන. මේකට වඩා ටිකක් ඒක ගාන අඩුයි. නමුත් මේකට වඩා ටිකක් හොඳ performance, ඒ වගේම ප්‍රධාන කැමරා එක මේකේ කැමරා එකම තමයි තියෙන්නේ. නමුත් අර අලුත් chip එකේ තියෙන optimization ඒවත් එක්ක ටිකක් හොඳට perform කරන්න පුළුවන් ඒක. හැබැයි ඒක පරණ design එක, මේක අලුත් design එක. so ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න. ඒ වගේම iPhone XR එක ටිකක් ලොකු phone එකක්, හොඳ battery දෙනවා SE2 එකටත් එක්ක සාපේක්ෂව මේ ඔක්කොමත් එක්ක ඒක ගොඩක් හොඳයි. නමුත් ඔයගොල්ලෝ Android phone එකට යනවා නම් S10 එක තියෙනවා මේ price range එකම used phone එකක් නම්, brand new එකක් නම් Infinix Note 40 එක මම හිතන්නේ රුපියල් 80000ට කිට්ටු වෙන්න යන්නේ. මේකට වඩා ගාණ වැඩි. නමුත් ඒහා price එකට යන්නේ. so ඒ phone එකත් ඔයගොල්ලෝ try කරලා බලන්න පුළුවන්. so මේ වගේ phones ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ අදහස් අනිවාර්යෙන් පල්ලා comment කරන්න. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, subscribe කරලා bell notification එක on කරන්න. ඒක අපිටත් අපේ channel එකටත් කරන්න පුළුවන් ගොඩක් ලොකු උදව්වක්. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක් boys. peace.